හෙලෝ යාළුවනේ අදත් ඔයාලා සියලු දෙනාම දිනු ක්‍රිකට් හබ් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති තුන්වන එක්දින තරගයක් ගැන. මේ තරගය ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරනවා මේ තරගාවලියේ පුරාවටම ශ්‍රී ලංකාව. ඉතින් ඔවුන් තරගාවලියේ තරග 3කින් යුත් තරගාවලියේ තරග 2කට එකක් ලෙස ජයග්‍රහණය කරන්නේ අවුරුදු 24කට පස්සේ පාකිස්තාන කාන්තා කණ්ඩායම ද්විපාර්ශ්වික තරගාවලියකින් පරාජයට පත් කරමින් මේ එක්දින තරගාවලියේ තරග 3ම පැවැත්ුණේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තුන්වෙනි තරගයත් පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණයේදීම තමයි. ඉතින් අපි දෙවෙනි තරගය ගැන කතා කරලා දෙවෙනි තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වාර්තා ගොඩාක් අලුත් කරමින් ජයග්‍රහණය කරපු තරගයක් බවට පත් වුණා. මේ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔවුන් තරගාවලියේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව ලබාගත් තුන්වෙනි එක්දින ද්විපාර්ශ්වික කාන්තා තරගාවලියේ ජයග්‍රහණය සනිටුහන් කරමින් මීට කලින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2002 සහ 1998 දී තමයි පාකිස්තාන කාන්තා කණ්ඩායම එක්දින තරගාවලි දෙකකින් පරාජයට පත් කළ තිබුණේ. ඊට පස්සේ මේ අවුරුදු 24කට පස්සේ තමයි ශ්‍රී ලංකාව 2කට එකක් විදිහට 2026 දී පාකිස්තාන කාන්තා කණ්ඩායම එක්දින තරගාවලියෙන් පරාජයට පත් කරන්නේ. ඉතින් අපි තරගය ගැන අවධානය යොමු කරොත් තරගය මුලින්ම කාසිවාසී බැලුවොත් කාසිවාසී දිනාගන්නේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායක චමරයතපත්තු ඒ අවස්ථාවේදී මුලින්ම පන්දු යැවීමට තීරණය කරනවා. ඒ අවසරෙන් පාකිස්තාන කාන්තා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන්න පිටිට පිවිසෙනවා. ඔවුන් පන්දු වාර 40ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 187ක් පමණයි. ඔවුන්ගේ ඉනිම ආරම්භ කරන්නේ සඩාෆ් ෂමාස් සමගින් ගුල්ෆෙරෝසා. සඩාෆ් ෂමාස් ලකුණු 9ක් පමණයි ලබා ගන්නේ. ඇය පාකිස්තාන ඉනිම ලකුණු 10 වෙනුවට පළවෙනි කඩුල්ල විදියට දැවී යනවා. ගුල්ෆෙරෝසා පන්දු 35කින් ලකුණු 40ක් ලබා ගන්නවා. අංක 2 පිතිකාරණීය ලෙස අංක 3 පිතිකාරණීය සිද්රාමීන් ලකුණු 0ක් පමණයි ලබා ගන්නේ. ඒ වගේම ආයේෂා සවර්දුත් ලකුණු 0ක් පමණයි ලබා ගන්නේ. මේ තරගයේ පාකිස්තාන ඉනිමේ දෙවනි පන්දු වාරය යවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ චේතනා විමුක්ති. මෙම තරගයේ ඇගේ පළවෙනි පන්දු වාරය තමයි ඒක. එම පන්දු වාරය එක ලකුණක්වත් ලබා නොදී කඩුළු 3ක් දවා ගන්නවා. ඇය දවා ගන්න කඩුළු වන්නේ සඩාෆ් ෂමාස්, සිද්රාමීන් සහ ආයේෂා සෆාර්ගේ කඩුළු. පන්දු වාරයේ කඩුළු 3යින් ලකුණු නැහැ. සිද්රාමීන් දෙවී යන්නේ දෙවැනි කඩොල්ල විදියට පාකිස්තාන කණ්ඩායමේ ලකුණු පූර්ව 10ක් වෙලා තියෙද්දි සහ ලකුණු 10 තුන්වෙනි කඩොල්ල විදියට පිට ආයේෂා සෆාර් දෙවී යනවා. අපි පොඩ්ඩක් කතා කරොත් මේ අංක 3 පිතිකාරණීය සිද්රාමීන් ගැන. ඇය තමයි පසුගිය තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළ නොදවී ක්‍රීඩා කරපු ක්‍රීඩිකාව. අංක 3 පිතිකාරණීය ලෙස ඇය ලකුණු 0කට දෙවිය ගැනීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබාගත් හොඳ ජයග්‍රහණයක් කියන්න පුළුවන්. මොකද ඒකට හේතුව තමයි ඇය ක්‍රීඩා කරපු මෙම තරගයට කලින් 0ට දෙවිය යන කලින් ක්‍රීඩා කරපු සියලුම එක්දින තරග 7 ගත්තොත් ඒ තරග 7න් ලකුණු 50කට වැඩි අවස්ථා ඇය අවස්ථා 5කදී වාර්තා කරලා තියෙනවා. ඉතින් අපි බැලුවොත් ඇය අවසාන වතාවට මේ තරගයට කලින් ක්‍රීඩා කරපු එක්දින තරග 4 ගත්තොත් ඒ තරග 4ේදීම ඇය ලකුණු 50ට වැඩි අවස්ථා පිට 4ක් වාර්තා කරලා තියෙනවා. ඉතින් පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ඇය ලකුණු 67ක් ඒ වගේම නැවත සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 59ක් නොදෙවි ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පළවෙනි තරගයේදී ලකුණු 57ක් ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව දෙවන තරගයේදී ලකුණු 100ක් නොදෙවි ඇය ලබා ගන්නවා. මෙම තරගයේදී තමයි ලකුණු 0කට දෙවි යන්නේ. ඉන් අනතුර පාකිස්තාන කණ්ඩායමේ ලකුණු පූර්ව 78ක් වෙද්දී හතරවෙනි කඩොල්ල විදියට ගුල්ෆෙරෝසා දෙවි යනවා. පාකිස්තාන කණ්ඩායමේ අංක 5 පිතිකාරණීය තමයි මුනිබා අලි. ඇය පන්දු 71කින් ලකුණු 34ක් ලබා ගන්නවා. ඇය ලකුණු 110ක් වෙද්දී පස්වෙනි කඩොල්ල විදියට දැවී යනවා. අංක 6 පිතිකාරණීය නජියාල්බි පන්දු 39කින් ලකුණු 30ක් ලබා ගන්නවා. ඇය පාකිස්තාන කණ්ඩායමේ ලකුණු 140 වෙන විට 6 වෙනි කඩොල්ල විදියට තමයි දැවී යන්නේ. මෙම කණ්ඩායමේ පාකිස්තාන කණ්ඩායමේ නායිකාව ෆාතිමා සානා අංක 7 පිතිකාරණීය විදියට ඔවුන්ගේ කණ්ඩායම ලබාගත්ත වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 41 වාර්තා කරනවා පන්දු 49කින් ලබාගෙන. ඇය තමයි පාකිස්තාන කණ්ඩායමේ මේ ඉනිමේදී එකම 6 පහරක් එල්ල කරපු ක්‍රීඩිකාව බවට පත් වෙලා තියෙන. ඇය 6 පහර එකක් සහ 4 පහරවල් දෙකක් එල්ල කරලා තියෙනවා. අංක 8 පිතිකාරණීය එහානි පන්දු 9කින් ලකුණු එකක් පමණයි ලබා ගන්නේ. එවි යනවා ලකුණු 146ක් වෙන විට 7 වෙනි කඩුල්ල විදියට. අංක 9 පිතිකාරණීය ජේදා අරූබ්ෂා පන්දු 17කින් ලකුණු 8ක් ලබා ගන්නේ. ඇය ලකුණු 180ක් වෙදී 8 වෙනි කඩුල්ල විදියට තමයි දැවී යන්නේ. ඊළඟට නාශ්රා සන්දු පන්දු 9කින් ලකුණු 5ක් පමණයි ලබාගෙන ඇය ලකුණු 186ක් වෙදී 9 වෙනි කඩුල්ල විදියට දැවී යනවා. ඊළඟට අවසාන කඩුල්ල විදියට ෆාතිමා සානා දැවී යන්නේ පන්දු 49කින් ලකුණු 41ක් ලබාගෙන සිටියේදී 10 වෙනි කඩුල්ල විදියට ඒ පන්දු වර 40ක් ඒ වන විට ගත වෙලා අවසන් වෙද්දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තාන කාන්තා කණ්ඩායමට අමතර ලකුණු 18ක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම මේ පන්දු යැවීම දෙස බැලීමේදී හොඳම ඉකොනොමි රේට් එකක් තියාගෙන පන්දු යවලා තියෙන්නේ කවිෂා දිල්හරි. ඇය පන්දු වාර 7 ලකුණු 27කට සීමා කරමින් කඩුළු 3ක් දවා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඇය ලබා ගන්නේ සේදා අරූබ්ෂාගේ කඩුල්ල, නස්රත් සන්දුගේ කඩුල්ල සහ ෆාතිමා සානාගේ කඩුල්ල. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව චමරියතපත්තු පන්දු වාර 6යි ලකුණු 27යි කඩුළු 3ක් ලබා ගන්නේ ඉකොනොමි රේට් එක 4.5 බිංදුවක අගයක් රඳවා ගනිමින්.
ඇය ගුල් ෆෙරෝසාගේ කඩුල්ල නජය අල්විගේ කඩුල්ල සහ එහානිගේ කඩුළු ලබා ගන්නවා. ඒ වගේම චේතනා විමුක්ති පන්දුවර 8යි නිලකුරු පන්දුව ආරාධ්‍ය ක්‍රීඩා කරමින් ලකුණු 36කට කඩුළු 3ක් ලබා ගන්නවා. ඇයගේ ඉක්මනින් රේට් එකත් 4.5 බිංදුවක් විදියට දක්වන්න පුළුවන්. ඇය ලබා ගන්නේ සදාෆ් ෂමාස්ගේ සිද්ර අමින්ගේ සහ අයෂා සෆාර්ගේ කඩුළු. ඒ වගේම ඉනෝකා රණවීර පන්දුවර 8යි ලකුණු 41ක් ලබා ගෙදමින් එක් කඩුල්ලක් ලබා ගන්නවා. දෙව්මි විහන්ගාට සහ රශ්මික සෙව්වන්තිට කඩුළු ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් දෙව්මි විහංගා පන්දුවර 6 ලකුණු 21කට සීමා කරමින් ඉක්මනින් රේට් එක 3.5 බිංදුවක හොඳ අගයක් පවත්වාගෙන ගිහලා තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 188ක් තමයි ලැබෙන්නේ පන්දුවර 50කින් ලබා ගැනීමට. ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම ආරම්භ කරන්නේ විශ්ම ගුණරත්න සමගින් චමරියතපත්තු කලින් තරගයේදී ශතකයක් ලබාගත්ත විශ්ම ගුණරත්න මේ තරගයේදී පන්දු 17කින් ලකුණු 12ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුරවර 46ක් වෙද්දී පළවෙනි කඩුල්ල විදියට දැවී යන්නේ පන්දුවර 6යි පන්දු 3ක් ගත වෙලා අවසන් වෙද්දී. ඊළඟට චමරියතපත්තු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරනවා පන්දු 38කින් ලකුණු 52ක් වේගයෙන් ලබා ගන්නේ ස්ට්‍රයික් රේට් එක 136.4ක් තබා ගනිමින් ඇය 6 පාරවල් 2ක් සහ 4 පාරවල් 7ක් එල්ල කරලා තියෙනවා. ඒ වගේම ඇද වී යන්නේ ලකුණු 85ක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුර දෙවෙනි කඩුල්ල විදියට. ඉන් අනතුරුව ලකුණු 85කට දෙවෙනි කඩුල්ල විදියට චමරි දෙවී ගියපු වෙලාවේ ඉඳන් ලකුණු 191ක් දක්වා ජයග්‍රහණය කඩලා නොදෙවි අරන් යන්නේ හසිනි පෙරේරා සහ හර්ෂිතා සමරවික්‍රම ක්‍රීඩා කරමින්. එතනදී හර්ෂා සමරවික්‍රම නැවත වතාවක් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරනවා පන්දු 92කින් ලකුණු 71ක් ලබා ගන්නේ 4 පහරවල් 11ක් සමගින්. ඇය නොදෙවි ක්‍රීඩා කරනවා. ඒ වගේම හසිනි පෙරේරාත් පන්දු 77කින් ලකුණු 50ක් ලබාගෙන 4 පහරවල් 8ක් සමගින් නොදෙවි ක්‍රීඩා කරමින් සුරැකීව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන හසිනි පෙරේරා ගැන කතා කරොත් ඇය මේ ලබා ගන්නේ ඇයගේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 4 වෙනි අර්ධශතකය. ඇයගේ පළවෙනි එක්දින අර්ධශතකය ලබා ගන්නේ පහුගිය 2025 ඔක්තෝබර් 20 වෙනිදා බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට රැහිව. 2014 තමයි ඇය ඩෙබියුට් වෙන්නේ ODI වලදී. නමුත් 2025 තමයි පළවෙනි අර්ධශතකය ලබා ගන්නේ. ඇයගේ පළවෙනි අර්ධශතකය ලබා ගන්නේ ඇය එක්දින ක්‍රිකට් වල සෙල්ලම් කරන 59 වෙනි තරඟයේදී. ඉතින් ඇයට තරඟ 59ක් යනකම් එක්දින අර්ධශතකයක් තිබිලා නැහැ. නමුත් දැන් ඇය තරඟ 69ක් සෙල්ලම් කරලා ඉවරයි. ඇයට දැන් අර්ධශතක 4ක් තියෙනවා. ඇයගේ හොඳම ලකුණ 95 විදියට තමයි වාර්තා වෙන්නේ. අපි බලමු ඉදිරියේදී ඇය එක්දින ශතකයක් අනිවාර්යයෙන්ම වාර්තා කරાવી. මේ වගේ ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් විසින් සමහර අවස්ථාවලදී එල්ල කරන දෝෂාරෝපණයන් හේතුවෙන් ඒක යාළගේ ක්‍රිකට් කැරියර් එකට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මැය එම ඔක්කොම දෝෂාරෝපණයන් වලට ප්‍රතිචාර දීලා තියෙන්නේ Taman හොඳ ෆෝම් එකකට කලින් හිටියටත් වඩා ඇවිල්ලා. ඒ වගේම චමරි අතපත්තු ලබා ගන්න ඇගේ 21 වෙනි එක්දින අර්ධශතකය. ඒ වගේම චමරි ගැන කියන්න ඕන චමර මේ වෙන විට එක්දින ශතක 9ක් ලබාගෙන තියෙනවා. නමුත් දැන් අපි හැමෝම දන්න දකුණු අප්‍රිකාවට එරෙහිව හොඳම හඹායම ලකුණු 195 පන්දු 139කින් ලබා ගත්තට පස්සේ ඉනිම් 27ක් ගිහිලා තියෙනවා දැනට. එක්දින පිටියේදී තාම ඇයට ඒකෙන් පස්සේ ශතකයක් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. අපි බලමු චමරිට අර්ධශතක ගොඩක් අවස්ථාවේ ලබාගෙන අර්ධශතකයේදී දැවි ගිහිලා තියෙනවා. නමුත් ඉදිරියේදී අපි අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනා කරමු ශතකයක් කරා ඇයට යන්න හැකියාව ලැබෙන්න කියලා. මොකද එක්දින ද්විත්ව ශතකයක් වුණත් ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක් තමයි ලංකාවේ ඉන්න චමරි අතපත්තු කියන්නේ. ඒ වගේම හර්ෂිතා සමරවික්‍රම ලබා ගන්නේ ඇයගේ එක්දින 9 වන අර්ධශතකය. ඒ අනුව පන්දු 37යි පන්දු 2ක් අවසානයේදී රන් රේට් එක 5.11ක් විදිහට තියාගෙන තමයි ශ්‍රී ලංකා කණ්ඩායම බැට් කරලා තියෙන්නේ. ලකුණු 191ක් කඩලු 2කට ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ ජයග්‍රහණය කරනවා. පන්දු 76ක් ඉතිරිව තිබියදී තමයි ඔවුන් තරගයේ ජයග්‍රහණය කරන්නේ. පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීම ලෙස බැලීමේදී ෆාතිමා සාන්න සමගින් එහානි විතරයි කඩුළු ලබා ගන්න. එක් කඩුල්ල ලබා ගන්නවා. ඒ වගේම වෙනත් කිසිම පන්දු වවුනියක් කඩුළු ලබා ගන්න නැහැ. ඒ විදිහට තමයි අපිට තරග වාර්තාව දක්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළවෙනි තරගයේ පරාජයටපත් වෙනවා. දෙවනි තරගයේ ජයග්‍රහණය කරන අපි දෙවනි තරගය ගැන මීට කලින් කතා කරවට ඕනනම් මේ වීඩියෝ එකත් නැවත වතාවක් බලන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි තරගයත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සාර්ථකව ජයග්‍රහණය කරමින් අවුරුදු 24කට පස්සේ පාකිස්තාන කණ්ඩායමට රියෝ ද්විපාර්ශ්වික තරගාවලි ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඉතින් තරඟාවලියේ වීරයාට හිමි සම්මානය ලබා ගන්නේ හර්ෂිතා මාධවී සමරවික්‍රම. ඇය ලකුණු 173ක් මෙම තරඟාවලියේදී ලබා ගන්නවා. ඒ වගේම මෙම තරඟයේ වීරයා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩිකාව චමරි අතපත්තු. ඇය කලින් තරඟයේදී පිටෙන් සාර්ථක වෙන්නේ නැහැ. නමුත් මෙම තරඟයේදී ලකුණු 52ක් පන්දු 38කින් ලබා ගැනීම සහ කඩලු 3ක් ලකුණු 27කට ලබා ගැනීමෙන් හොඳ තුන්නිරියව දක්ෂතාවයක් පෙන්වුම් කරමින් තරඟයේ වීරවරියට හිමි සම්මානය දිනා ගන්නවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩොට් බෝල් පර්සන්ටේජ් එක පොඩ්ඩක් බැලුවොත් ඒක 65ක වගේ අගයක් පවතිනවා. නමුත් පාකිස්තාන කණ්ඩායමේ 58ක වගේ අගයක් තමයි පවතින්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමෙන් ලකුණු 6ක් අමතර ලකුණු විදියට ලැබිලා තියෙනවා. පවර් ප්ලේ එක ගැන බැලුවොත් ශ්‍රී ලංකා කණ්ඩායම පවර් ප්ලේ එකේ ලකුණු 64ක් ලබා ගන්නවා එක් කඩුල්ලකට. පාකිස්තානය 51ක් ලබා ගන්නේ කඩුළු 3කට. මිඩල් ඕවර්ස් වලදී ලකුණු 136ක් ලබා ගන්නවා පාකිස්තානයේ කඩුළු 7කට. ශ්‍රී ලංකාව 127ක් ලබා ගන්නේ එක් කඩුල්ලක් පමණක් දෙවි.
හර්ෂිතා මාධවී සමරවික්‍රම සමගින් හසිනි පෙරේරා පන්දු 137කින් ලකුණු 106ක නොබිඳුණු සම්බන්ධතාවය පවත්වා ගනිමින් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නේ. මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් විදියකින් උපකාර වෙනවා. ඒක තමයි 2029 කාන්තා ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුසුකම් ලැබීමට. ඒක එක්දින ලෝක කුසලානය. ඉතින් මේ තරඟාවලිය කොහෙද පැවැත්වෙන්නේ, කවුද හොස්ට් කන්ට්‍රි එක කියලා තාම ICC එක නිලවශයෙන් නිකුත් කළා නැහැ නිවේදනය. අපිට ඒක ඉදිරියට බලා ගන්න පුළුවන් වෙයි. කෙසේ වෙතත් ඒ තරඟාවලිය ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය සත්කාර කළ වෙලා වගේ වැඩි ඉඩක් තියෙනවා කියලා වාර්තා වෙනවා. නමුත් ඒක නිල වශයෙන් තාම ICC එක තහවුරු කරලා නැහැ. ඒ තරඟාවලියට කණ්ඩායම් 10ක් සෙල්ලම් කරන්න නියමිතයි. පහුගිය 2025 කාන්තා එක්දින ලෝක කුසලානයට සෙල්ලම් කරේ කණ්ඩායම් 8ක් පමණයි. ඉතින් මේ කණ්ඩායම් 10ක් සෙල්ලම් කරන 2029 ලෝක කුසලානයට කණ්ඩායම් ඍජුව සුසුකම් ලැබීම සඳහා තියෙනවා ICC කාන්තා ශූරතාවලිය කියලා එකක්. ඒ කියන්නේ ICC Women's Championship කියලා එකක්. මෙන්න මේකේ උඩින්ම ඉන්න කණ්ඩායම් 8 තමයි මේ ටේබල් එකේ මේ 2029 ක්‍රිකට් විමන්ස් වර්ල්ඩ් කප් එකට කෙලින්ම සුසුකම් ලබන්නේ. ඉතින් කණ්ඩායම් 7ක් සහ හොස්ට් නේෂන් එක තමයි අපිට නිවැරදිවම කිව්වොත් කියන්න පුළුවන් වෙන්නේ. ඉහළින්ම ටේබල් එකේ රැඳී සිටින අය. මේ ටේබල් එකේ කණ්ඩායම් 11ක් ඉන්නවා. සාමාන්‍ය විදිහට ජයග්‍රහණය සඳහා පොයින්ට්ස් 2ක් හම්බ වෙනවා. විසඳුමක් නැති තරඟයක් හම්බ වුණොත් ඒක ටයි එකක්, නෝ රිසල්ට් එකක් නම් පොයින්ට්ස් 1යි ලැබෙන්නේ. පරාජයකට පොයින්ට්ස් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙතනදී මේ හැම කණ්ඩායමක්ම අනිත් සියලුම කණ්ඩායම් එක තරම් කරන්නේ ICC එක විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙන මේ Women's Championship table එකට අදාළ තරඟ පමණයි මේකට ගණන්නේ. එතනදී ඕනෑම එක් කණ්ඩායමක් වෙනත් කණ්ඩායම් 8කට එරෙහිව තමයි එක්දින තරඟාවලි 8කට මුහුණ දෙන්නේ. ඒක බැලුවොත් තරඟාවලි 4ක් මව්බිමේදී තමන්ගේ රටට වෙනත් රටවල් 4ක් ඇවිල්ලා සෙල්ලම් කරන එක අපි ඒ කියන්නේ ශ්‍රී ලංකාවකද ශ්‍රී ලංකාව හොස්ට් කරන තරඟාවලි 4ක් තියෙනවා. ඒ වගේම විදේශයන්ගේ අවේ ගිහිල්ලා ශ්‍රී ලංකාව වෙන රටවලට ගිහිල්ලා සෙල්ලම් කරන තරඟාවලි 4ක් තියෙනවා. සම්පූර්ණ එක්දින තරඟ ශ්‍රී ලංකාව ගත්තොත් මේ ඒ කියන්නේ ශ්‍රී ලංකාව ඇතුළු සියලුම කණ්ඩායම එක් කණ්ඩායමක් තරඟ 24ක් මේ ටේබල් එකේදී සෙල්ලම් කරනවා. මොකද මේ සෑම එක්දින තරඟාවලියකටම තරඟ 3 ගානේ තමයි ඇතුළත් වෙන්නේ. එතකොට මව්බිමේදී තරඟ 12යි පිට රටදී තරඟ 12යි. දැන් මේ පහුගිය මව්බිමේදී ක්‍රීඩා කළ තරඟාවලිය තමයි පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර මේ පැවැත්වුනේ. එතකොට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඒ මව්බිමේදී සෙල්ලම් කරන තරඟාවලි 4න් එකක් තමයි මේ පාකිස්තානයේ සමග මේ පැවති තරඟ 3කින් යුත් තරඟාවලිය. ඉතින් කණ්ඩායම් 8ක් ඍජුවම සුසුකම් ලබනවා. හොස්ට් නේෂන් එකත් එක්ක උඩින්ම ඉන්න කණ්ඩායම් 7, ඒ කියන්නේ හොස්ට් නේෂන් එක උඩින්ම හිටියොත් උඩින්ම ඉන්න කණ්ඩායම් 8 මේ ටේබල් එකේ ඍජුවම සුසුකම් ලබනවා. අන්න ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරඟ ජයග්‍රහණය කරන එක එතනිනුත් වාසියක් තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට මේ හොඳම 8 දෙනා අතර ඉන්න බැරි වුණොත් ක්වොලිෆයර්ස් තරඟාවලියක් සෙල්ලම් කරන්න සිදු වෙනවා. හරියට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට 23 පිරිමි ලෝක කුසලානයට සෙල්ලම් කරන්න ක්වොලිෆයර් තරඟාවලිය සෙල්ලම් කරන්න සිදු වුණා වගේ. මේ ටේබල් එකට ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන සියලුම එක්දින තරඟාවලිය ඇතුළත් වෙන්නේ ICC එක විසින් නියම කරන ලද මේ චැම්පියන්ෂිප් එකට අදාළ තරඟාවලි පමණයි මේකට ගණන්නේ. සෑම එක් තරඟයක් ජයග්‍රහණය කිරීම සඳහා පොයින්ට්ස් 2ක් ලැබෙන නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරඟාවලියෙන් දැන් පොයින්ට්ස් 4ක් ලැබිලා තියෙනවා. ඉතින් අපි අප්ඩේටඩ් පොයින්ට්ස් ටේබල් එක ගැන බැලුවොත් මේ තරඟ දෙකට එකක් විදිහට අපි තරඟාවලිය ජයග්‍රහණය කරාට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ස්ථානයේ ඉන්නේ. තරඟ 9යි ජයග්‍රහණ 6යි පරාජයන් 3ක් ලබා ගනිමින් ඒ අනුව පොයින්ට්ස් 12ක් ලබාගෙන තියෙන්නේ. නෙට් රන් රේට් එක 0.261ක ධන ලකුණු වේගයක් තබා ගනිමින් අපිට උඩින් ඉන්නේ අංක 1 නවසීලන්තය. ඉතින් පාකිස්තානයේ ඉන්නේ දැන් 3 වෙනි ස්ථානයේ. ඔවුන්ට පොයින්ට්ස් 10ක් පමණයි තියෙන්නේ. නමුත් ඔවුන්ගේ නෙට් රන් රේට් එක ධන 1.159ක් විදිහට ධනාගයක් තියෙනවා කියලා දක්වන්න පුළුවන්. ඉතින් මේකේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම හොඳම 8 දෙනා අතර ඉන්න ඕන හොස්ට් නේෂන් එකත් එක්ක ගත්තම. ඉතින් අපි බලමු ඉදිරියට කොහොම මේ ටේබල් එක අප්ඩේට් වෙයිද කියලා. එහෙනම් මේ ගැන විස්තර අපි ඉදිරියට කතා කරමු. ඒ අනුව එක්දින තරඟාවලිය අවසන් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම දෙකට එකක් විදිහට තරඟාවලිය ජයග්‍රහණය කරන මින් පස්සේ 20 තරඟාවලිය දඹුල්ලේදී තමයි ආරම්භ වෙන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් බැලුවොත් පළවෙනි 20 තරඟය එළඹෙන ජූලි 31 වෙනිදා උදෑසන 10ට, දෙවෙනි 20 තරඟය අගෝස්තු 2 වෙනිදා උදෑසන 10ට සහ තුන්වෙනි 20 තරඟය අගෝස්තු 4 වෙනිදා උදේ 10ට දඹුල්ලේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙන්න නියමිතයි. 2002 තරඟ වාරයේදී පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පැවති එක්දින තරඟාවලිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ 6ට බිඳුවක් විදියට. තරඟ 6කින් යුක්ත තරඟාවලියක් තමයි ඒක. ඊට පස්සේ තමයි මේ අවුරුදු 24කට පස්සේ ද්විපාර්ශ්වික තරඟාවලියකින් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරන්නේ. මීට කලින් අපි පොඩ්ඩක් බැලුවොත් 2009 කාලයේදී බංග්ලාදේශ ට්‍රයි නේෂන් සීරීස් එකක් පැවැත්විලා තියෙනවා. බංග්ලාදේශ කාන්තා කණ්ඩායම, පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එකතු වෙලා. ඉතින් ඒක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරනවා. නමුත් ඒක තුන්කොන් තරඟාවලියක් නිසා අපිට එතනදී ද්විපාර්ශ්වික තරඟාවලියකට දාලා දත්ත සැලකීමේදී ඒක ගන්න වෙන්නේ නැහැ. ඉතින් ද්විපාර්ශ්වික තරඟාවලි විතරක් බැලීමේදී තමයි පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාව අවුරුදු 24කින් පරාජය කළා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ.
ඉතින් මේ විදිහට තමයි මේ තරඟේ වාර්තා අපිට ගේන්න පුළුවන් වෙන්නේ. තරඟේ ලකුණු විස්තරය මේ තරඟය ගැන ඔයාගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරන්න සහ අපි මේ වගේම අලුත් ක්‍රිකට් අප්ඩේට් එකකින් තවත් දවසක හම්බෙමු. ඔයා තාම මගේ දිනු ක්‍රිකට් හබ් YouTube channel එක subscribe කරේ නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එකටත් like කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ඉදිරි 20 තරඟාවලිය ගැනත් ඔයාගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අපි තවත් දවසකදී අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අලුත් සිළු දිනාටම සුබ දවසක්.